යාළුවනේ මම අද ඔයාලට ගේන්න හදන්නේ මේ අලුත් වීඩියෝ එකක් වෙනද මම ගේන්නේ මාළු ගැන වීඩියෝ නේ ගොඩක් දාන්නේ. අද මේ කුකුල්ලු සම්බන්ධ වීඩියෝ එකක් තමයි දාන්න හිතා ඉන්නේ මේ. මහා කුකුල්ලු ගොඩක් නැහැ ඉතින් මං ගාවා මේ 3 දෙනා ඉන්නේ කුකුලයි කිකිලියෝ දෙන්නයි. මෙයා බිත්තර දදා හිටියේ මෙයා දැන් රැකුන් වැහිලා ඉන්නේ. මෙයා දැන් බිත්තර තියන්න ඕනේ මේ එක කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා. ඒක දෙන්නම රැකුන් වැහිලා ඉන්නේ. එකෙකුට බිත්තර තියලා තියෙන්නේ. එයා දැන් දෙවෙනි මුරේ බිත්තර දාලා තමයි රකින්නේ මේ පළවෙනි මුරේ බිත්තර දාලා රකින්න තිබ්බේ නැහැ. ඉතින් එහෙනම් පළවෙනි මුරේ තියන්නේ නැහැ. දැන් දෙවෙනි මුරේ ඉඳලා මම එයාට මේ පුරුදු වෙන්න කියලා බිත්තර ගෙඩි 3ක් තිබ්බා. පැටවු ආවත් එකයි නැතත් එකයි කොහොම හරි මේ කොහොමද බලන්න රැකුන් හොඳද බලන්න කියලා තමයි තිබ්බේ. දැන් මේ මෙයා රැකුන් වැහලා ඉන්නේ. මෙයා දැන් බිත්තර 15ක් විතර දැම්මා. මම ඉස්සලාම් බිත්තර 3ක් අයින් කරා. දැන් ඊට පස්සේ දාපු බිත්තර ටික එකතු කරලා තියෙනවා. තව මේ දැන් අද තමයි මේ රැකුන් වැහලා තියෙන්නේ. දැන් අද ඉඳලා තවත් බිත්තර කොහොමද 3-4ක්වත් දානවා මෙහෙම ඉඳගෙන. ඒ වයිත් අන්තිම 3 අයින් කරන්න ඕනේ. මුල 3යි අග 3යි අයින් කළා තමයි මැද ටික තමයි තියන්නේ. මේ අරින්න ඇරියලා එන එකක් නැති එළියට. හරි සරයි යස්සනීවයි කොටනවා. මෙයා තමයි මගේ ඉන්න හොඳම කිකිලි. අනික කිකිලි මෙච්චර සැර නැහැ. යාගේ බිත්තර මම කොහොමද මේ රකින්න තියන්නේ නැහැ. මොකද මේ සාමාන්‍යයෙන් පොර කුකුළු වෙලා යන්නේ ඉතින් කොටවන්න මේ හදන්නේ. මම නම් කොටවන්නේ නැහැ. උනාට ඉතින් මේ ගෙනියන කට්ටිය කොටවන්න හදන හින්දා පැටවු මේ හොඳම විදිහට හදන්න ඕන හින්දා මේ කිකිලියෙන් තමයි බිත්තර තියන්නේ. ඔය සැරයි. කොටනවා. යස්සනියක් වගේ. හොඳට මෙයා මම කොහොමද දැන් මේ පැටව මුර 5ක් විතර වාය ගත්තා. දැන් මේ කිකිල්ලත් අවුරුදු 2කට වැඩිය මම හිතේ වයසයි 2.5ක් විතර වගේ ඇති. පැටව මුර 5කට ගත්තා. හොඳ පැටව සෙට් මේ වදිනවා මෙයාගෙන් මේ කොහොමද මේ පොර කුකුල්ලු රක්කන කට්ටිය නම් දන්නවා. ඉතින් මේ පොර කුකුල්ලු හදනකොට පැටව වදින්නේ සාමාන්‍යයෙන් කිකිලිගේ තමයි 170ක් විතර වගේ කිකිලිගෙන් තමයි යන්නේ. කුකුලගෙන් යන්නේ 125ක් විතර. මේ ඉන්නේ කුකුලා ඉන්නේ. ඕම් කුකුලා ඇවිල්ලා මේ කෝපි ජාල කියන්නේ මමත් ඉතින් හරියට මේ කුකුළු ගැන මහා මේ ලොකු දැනුමක් තියෙන මිනිහෙක් නෙමෙයි. මේ දැන් තාම ඉගෙන ගන්නවා මේ කුකුළු ගැන අධ්‍යයනය කරනවා. ඔය මේ මම ඔය YouTube එකෙන් Facebook එකෙන් හොයාගත්ත කරුණු අනුව නම් මෙයා කෝපි ජාල කියලා තමයි මෙයාට කියන්නේ මේ ආරට කියන්නේ. ගොඩක් මේ ජාල ආර ගොඩක් තියෙනවා. මේ ජාල වදින කියන්නේ ජාල ගණන් ගන්නේ මේ පාට අනුව තමයි ගණන් ගන්නේ. කළු ජාල ඉන්නවා, සුදු ජාල ඉන්නවා, කහ ජාල ඉන්නවා. මෙයාට කියන්නේ කෝපි ජාල කියලාලු. මෙයාට හොඳ ඉල්ලුමක් තියෙන කුකුලෙක්. මේ මගේ Facebook group එකක් තියෙනවා මේ පොර කුකුල් කලා වරකපල කියලා. ඒකේ මම මෙයාගේ මේ post දානවා. පැටව විකුණන දාන්නෙත් ඒකේ තමයි. කොහොම හරි මේක හොඳ ප්‍රසිද්ධ කුකුලෙක්. මේක කියන්නේ පොර කුකුල් හදන කට්ටිය අතරින්. ලස්සනයි කුකුලා මේක මේ දැන් හැවේ ඉඳලා දැන් හැව සම්පූර්ණ වෙගෙන දැන් පෙඳේ මැදිලා තියෙන්නේ. කිකිලියෝ ටිකත් එක්ක එළියට ගන්න දාන්න බැලුවේ හරියන්නේ නැහැ. කිකිලියෝ ටික එන පාටක් නැහැ. මේ ඉන්නේ මගේ මේ කළු කිකිලි. මෙයාටත් බිත්තර තියලා තියෙන්නේ. බිත්තර ගෙඩි 3ක් තිබ්බා මම අර කිව්වේ මේ පුරුදු වෙන්න තිබ්බා කියලා. මෙයාට තමයි. පේන්නේ කළු වලින් ඉඳ බලමු බිත්තර ටික තියනවද කියලා. මෙයා නම් සැර නැහැ පොඩ්ඩක්වත්. තියෙනවා බිත්තර තියෙනවා. අර තියෙන ඇතුලේ එළියට ගමු මෙයා දැන්. දවස් ගානක් රකින්නවා තිබ්බාම එළියටවත් එන්නේ නැහැ. මේ තියෙන බිත්තර ගෙඩි 3. පොලිස් වෙලා තියෙන සුදු පාට දිලිසෙනවා. රැකලම්. යන් කණ්ඩය. මෙයා සැර නැහැ. මම මෙයාගේ බිත්තර කොහොමද මේ රකින්න තියන්නේ නැහැ. මෙයා මේ එච්චර සැර නැති හින්දා. මේ හොඳයි ආර නම් හොඳයි මේ රැවුල් ආර කිකිලියා. ලස්සනයි උස තියෙනවා මේ පෙනුම තියෙනවා තිබ්බට කිකිලි බය හින්දා අර බය ගතිය වගේ හින්දා මම එයාගේ බිත්තර තියන්නේ නැහැ රකින්න. හොඳ රැවුල් කිකිලි ලස්සනයි. මෙයාගේ මම මුර 2ක් විතර ගත්තා පැටවු. ගත්තට එච්චර මේ පැටවුත් එච්චර සැර නැහැ. පැටව පෙනුම හොඳයි උනාට සැර අඩුයි ඕක කොටනවා. ඔක තමයි පොර කුකුල්ලුගේ වැඩේ. පොර කුකුල් වල ගම් කුකුල් වගේ ගොඩාක් හදන්න බෑ. කොටා ගන්නවා. ඒ ඉඳන් තමයි එක කුකුලයි කිකිලිය දෙන්නයි හදන්නේ. දැන් මට මේ
තව කුකුල් ටික හදන්න ආසාව තියෙනවා තිබ්බට මම මේ රස්සාවේ මේ කාර්ය බහුලත්වයත් එක්ක හදන්න බෑ මේ මුන් එක හදනවා නම් ඉන්න ඕනේ ඉතින් ගෙදරම. උදේ හවසත් අඩු ගානේ පැය දෙකක්වත් මුන්ගේ වැඩ කරන්න පුළුවන් වෙනවා. දැන් මම මේ උදේ වැට යනකොට ඇරලා යනවා. හවසා ඊට පස්සේ කූඩේට ගිහින් ඉන්නවා. ගිහින් ඉන්නකොට වහල්න තමයි මම ඕක තමයි කරන්නේ. ඊට එහා දෙයක් කරන්නේ නැහැ. සම්පූර්ණ නිදල්ලේ හදන්නේ. ලගින්න විතරයි කූඩුවට යන්නේ. ලගින්න විතරයි කූඩුවට යන්නේ මේ ඊට පස්සේ කොහොම හරි මේ තව හිමීට පස්සේ කොහොමද මේ කුකුල් ටික හදන්න ඕන. තව ආර දෙකක තුන් තුනකින්වත් හදන්න ඕනේ. දිගටම හදනවා. දැන් අවුරුදු 5ක් විතර තිස්සේ හදනවා කුකුල්ලු. පොඩි කාලෙත් හැදුවට මේ පොර කුකුල් නම් හැදුවේ නැහැ පොඩි කාලේ. දැන් පොර කුකුල් හදන්න තරම් අවුරුදු 5ක් විතර ඇති. කුකුල්ලු තව 3-4 දිනක් හැදුවා. මට සෙට් උනේ හරියට මේ කුකුලා විතරයි. අනිත් කුකුල්ලු මේ කොටා ගන්න නැහැ දුවනවා නම් මනම් එක එක ඒවා මේ එක එක කියලා නිකන් දීලා දැම්මා. ඊට පස්සේ මේක තමයි සෙට් උනේ. මේක හොඳයි කුකුලා. මේක මම පොර දෙක තුනක වීඩියෝ තියෙනවා. පොර වීඩියෝ දාන්න බෑ YouTube එකට දාපුවම වීඩියෝ රිමූව් කරනවා YouTube එකෙන්. ඒ හින්දා මේ දාන්න බෑ. මං ගා වීඩියෝ තියෙනවා. මේ තුන් දෙනාගෙන් තමයි බෝ කරන්නේ. දැන් පැටව ටිකක් කොහොම මරත් කිකිලියෝ ටිකක් හදා ගන්න ඕනේ. මේ කුකුලයි කිකිලිය මේ දෙන්න දැන් කිකිලි ටික වයසයි නේ. ඉතින් මේකේ කිකිලිගෙන් පැටව ටිකක් ගන්න ඕනේ. මහා මේ විශාල සත්තු නන් නෙමෙයි මේ මම හිතේ මුම් මේ අර ඇඟේ පිහාටු එහෙම වැඩි මම හිතේ සිංහල කුකුළු වෙන්න ඇති මේ දැන් අර ඉන්දියන් ඇසිල්ලාගේ එහෙම අර ඇඟේ තැන් තැන් වලින් රතු පාට හැම පේනවනේ මේ උන්ගේ පේන්නේ නැහැ එහෙම. සම්පූර්ණ හැම වැහිලා තියෙන්නේ. මේ කුකුලාගේ පේන්නේ නැහැ පපුව අතර. ඒ මම හිතේ සිංහල කුකුළු වෙන්න ඇති මේ සිංහල අර මම කොහොමද මේ ලංකාවේ ඉතින් සත්තුන්ට ආසයිනේ. ඒ හින්දා උන් තමයි හදන්නේ. මේ රැවුල්. තුන් දෙනාම රැවුල්. ඉතින් යාළුවෝ මම මේ දිගටම මේ කුකුළුන්ගේ මම මේ ෂෝට් වීඩියෝ වලින් ගෙනාවා මේ ලොකු වීඩියෝත් ගේන්නම් දැන් මේ බිත්තර රකින්න තියලා තියෙන ඒවා පැටවු වෙන ඒවා ඔක්කොම වීඩියෝ ගේනවා මේ කුකුළුන්ට ආසාව මේ යාළුවෝ ගොඩක් ඉන්නවා මේ මම දන්නවා මේ මයි ගෲප් වල ගොඩක් ඉන්නවා ඉතින් මේ ඒ යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා තව මේ වගේ වීඩියෝ බලන්න ආස නම් බෙල් නොටිෆිකේෂන් ඕල් දාලා තියාගන්න මේ මම ඉස්සරහට දිගට මේ වීඩියෝ ගේනවා මාළුයි කුකුල්ලුයි ඔය බල්ලෝයි තමයි වීඩියෝ ගේන්නේ කැමති කට්ටිය මේ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. තව ඉස්සරහ මම මෙයාලගේ මේ ලෙඩ රෝග ගැන මම දැන් මේ අවුරුදු 5ක විතර හදන හින්දා කුකුල්ලු මේ එක එක ලෙඩ ඉතින් ඇවිල්ලා තිනවා දැන් නම් මේගොල්ලන්ට ලෙඩ එන්නෙම නැහැ මොකද මේ දැන් මේ පරිසරයට හුරු වෙලා තියෙන්නේ ලෙඩක් හැදෙන්නෙම නැති තරම් පොඩි කාලේ මේගොල්ලෝ ගෙනාපු අලුත සෑහෙන ලෙඩ හැදුනා ඒවට මේ එක එක බෙහෙත් අනම්මනම් ගොඩක් ಜಾති කරා ඉතින් මේ කියන්නේ අත් බෙහෙත් කරා ඉංග්‍රීසි බෙහෙත් කරා මේ ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් ආයි වෙනම ගේන්නම් ඒක ටිකක් ලොකු මාතෘකාවක් ඉඳලා මේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක එහෙනම් අදට ගිහින් එන්න